මේක සියදී වෙනසා ගැනීමක්. මිනිමරෝ හිතේ මාව රවට්ටන්න. මේක මිනිමරුවක්. බලන්න සාක්ෂි මේ පී ඇතුල්ලලා තියෙන කෝණේ බලන්න. මේ කාඩි 5 අඟල් 10ක් උස පුද්ගලෙක් ඉහළ සිට පහළට එල්ල කළ ප්‍රහාරයක්. පිහිමිටේ තියෙන රුධිරයේ ඝනත්වය අනුව තේරෙනවා මේක පිරිමි අතක පවර් ග්‍රිප් එකක් කියලා. ගෑනු කෙනෙක්ගේ සුකුමාල අත් වලින් කොහොම තරපුවක් දෙන්න බෑ. බිම වැටිලා තියෙන පාසලකුණු වල ගැඹුරු බලන්න. ඝාතකයා පහර දෙන වෙලාවේ දකුණු කකුලට තමයි බර දීලා තියෙන්නේ. මේක දකුණත්කාරයෙක් අපිව නොමග යවන්න වම් අතෙන් කරපු ප්‍රහාරයක්. බලන්න මේ නින්දිත ෆ්‍රිජ් එක මූට්ටි පිටින් ඇතුළට පිළිවෙලක් නැති අසංවිධානාත්මක පිරිමි මොලේක වැඩක් මේක. පිඟන් හොදන්න නැතුව කුණු රෙදි කෑල්ලකින් පියදලා තියෙන හැටි බලන්න. මේකේ මතු පිට තැවිලා තියෙන තෙල් තට්ටුවෙන් තේරෙනවා මේක කම්මැලි හස්බන්ඩ් කෙනෙක්ගේ වැඩක් කියලා. අවධානය වෙන අතකට යොමු කරන්න මේක උයලත් එක්ක. ඒ වුණාට කැරට් කපලා තියෙන හැටි බලන්න. කැලෑ හොරු ලී කොටන් කපනවා වගේ. සිංක් එකේ පෙනවල ලොකු ගතිය බලන්න. මේක කඩිමුඩියේ කලබලයට සාක්ෂි මකන්න කරපු හේදීමක්. මේ උයලා තියෙන වෑංජන වල ලුණු බලන්නකෝ. හිවිල්ලක් පිහිල්ලක් ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක්ගේ වැඩක්. හැම දෙයකටම වඩා වැදගත් දේ ඝාතකයා සාක්ෂි මකලා හැමදේම හංගන්න හදපු එක. ඒ වුණාට බලන්න මේ ෆ්‍රිජ් එකේ තියෙන මුට්ටි ටික හැම දෙයක්ම වහලා තියෙන වැරදි මූඩි වලින් මේ ඝාතනයට ලක් වෙලා තියෙන සුපවේදිනියක්. කාන්තාවක් කිසිම වෙලාවක ලොකු මුට්ටියට පොඩි මූඩියක් පොඩි මුට්ටියට ලොකු මූඩියක් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම කරොත් ඉතින් පිරිමියෙක් තමයි.